Hai lamai. Hai. Komaද ඉතින්? අපේ අපි අදත් ඔයාලට වෙනවා කියන්නේ සුපිරියක් තරන් ආවා. සුපිරියක් ඈ. සුපිරියක්. දැන් බැලුවට කමන්නේ බලන්න කලින් කියන්නේ එක ලයික් කරන්න ඕනේ. දෙක ෂෙයා කරන්න ඕනේ. තුන ෆලෝ කරන්න ඕනේ. හතර subscribe කරන්න ඕනේ. හරි. ඔන්න ඉතින් දැන් ඔයාලගේ වීඩියෝ එකක් කරනවා බලන්න. බලමු මේ දවස්වල මොකද වෙන්නේ කියලා. මම ලැජනයිද? අසනේ. අසරයි. පොඩ කළු වුණාට කේස් යන්නේ. කියන්නේ ලස්සනයි න යටින් කමෙන්ට් එකක් මම ආගේ කෝල් එක හරි දැන් මේ කීවල මුණ්ඩ වාන් ඉන්න බෑ අපි යන් වීඩියෝ එකට. අපි යන් වීඩියෝ තියනවා බලන්න. තියෙනවා පල්ලෙන් තියෙනවා කැප්ෂන් එක දෝනි තමයි ජීවිතේ. දෝනි තමයි ජීවිතේ. ඔය බලමු. බලමු. කොණ්ඩ කපන සීන් එකක් වගේ තියෙනවා. අම්මට සි දෝනි ඒ මු කොහොමද මේ පාරේ වැල මේ මෙහෙම යන්නේ අඩෝ දෝනි කියලා ගහලා අඩෝ කොහොමද මේ පාරේ ගොල්ලෝ දෝනි තමයි ජීවිතේ. දෝනි තමයි අංක එක. මේවා බලන්න අපිට ගහන්න අපිට ආයෙ පොළු වලින් ගහන්න පොළු වලින් මැරලා යනකම් ගන්න මේක නේ ප්‍රශ්නේ. මේ කොහොමද මෙම් මැද්දෙන් මේ උඹ ගා මෙයානේ නෝනේ කියලා. ආත් මේව ඉතින් මේ කරලා මේව ගදාගත්තා. දෝනි තමයි ජීවිතේ. කියොම් මේ පපගෑනියෙක් ඉන්නවා. ඒ කියන්නේ පා. හරි. අසන කාන්තාවක් ඉන්නවා. බලමු. රෝස් වටවල. නිදාගෙන ඉන්නේ මිනිහා. ගැලව්. මොකුත් කියන්න. මොකුත් කියන්නේ. මෙන්ෂන් නේ. මෙන්ෂන්. තඩි ගෑනු. මෙන්ෂන්. තඩි ගෑනු. Ommo. ඉඩගත් තියෙනවා බබුකු කියලා පේජ් එකකින් දාලා තියෙනවා. බලමු. ගැලපෙන අය හමු වෙනවා. ඒක ලෝභයේ ස්වභාවය. ඒක ලෝභයේ ස්වභාවය. අයිස්ක්‍රීම් එකක් තියෙනවා. කටකුත් තියෙන අර පිටේ තියෙන්නේ. අසානේ. මොකුත් වැරදි කියන්න එපා. නෑ එතන තියෙන්නේ මචං. ඒ දන්නවද? බෝම් බලන්න එපා බය වෙන. මේ කටක් තියෙනවා. හරිද? අයිස්ක්‍රීම් එකක් තියෙනවා. අක්කා හදන්නේ මචං ටී-ෂර්ට් එකේ print එකනේ තියෙන්නේ. ඔව්. ස්ක්‍රීන් කවන්න පුළුවන්ද කියලා බලන්න. මෙහෙම. ඔය කටාසෙ බන්න කියලා බලන්න. හරි ඉතින්. අවුලන්නේ. ඔබට අවුලන්නේ. උඹට අවුලන්නේ. අනේ මගේ කට උනා නේද? නෑ වැරදි රීතන්න එපා. ඔයගොල්ලොත් ඒක තමයි මෙතන උනේ. උඹලා මේ පිටුනේ ගෙලින්නේ. වැරදි රීතන්න එපා. හොඳට හිතා මේ අපි වගේ. අලාන් උඹලා හිතමු දේ බලහන්කෝ. දැන් මේ විනාඩිය ඇතුළත මොනවා හිතුවද යන්නේ? යා අපි ඊළඟ විදිහට ගමු. යාළුවෙක් ඉන්නවා. බොසා බොසා මොකක්ද අර කියන්නේ? මොකක්ද බාර කියන්නේ? තංගෙඩි පුකෝ. හරි ඒක නේ මොකද්ද මේකේ තියෙන්නේ?
මාස 3 ඉංග්‍රීසි කෝස් එකක් කරලා ඇවිල්ලා ඉංග්‍රීසි වලින් බර টොප් දෙන යාළුවා. අන්න වාරගෙත් ඉන්නවද? ඉන්නවා ඇති. බලමු. වීඩියෝට British English and American English කියලා දෙකක් තියෙනවා මේ ලෝකේ. හරිද? social media වල Facebook එකේ use වෙන්නේ British එක. හරිද? සෝෂල් මීඩියා වල Facebook එකේ යූස් වෙන්නේ බ්‍රිටිෂ්. බ්‍රිටිෂ් එක. හරිද? මොකද්ද? බ්‍රිටිෂ් ඉංග්‍රීසි. හොඳේ? එතකොට confuse, upset එතකොට beautiful කියන word එක නුඹලා use කරන්නේ. beautiful කියන word එකේම තියෙනවා එක එක විදිහේ ඒවා dazzling කියලා කියනවා. gorgeous කියනවා. ඉතින් ඔය වගේ චෝජස්. ඒ වගේ මේ දැන් ඉංග්‍රීසි වලත් තියෙනවා එක එක විදිහට කතා කරන්න පුළුවන් දේවල්. ඒකට ලංකාවේ මොකද්ද නීතිය? ලංකාවේ මිනිස්සු මොනවද දන්නේ කියලා අහන්නකෝ. තුඹලගේ මාස දන්නේ. මයින්ඩ් එකේ දන්නේ. බල මොනවද දන්නේ? කෙල ගැව්වා. මයින්ඩ් එකේ තියෙන්න ඕන කියලා කියනවා යා. මෙයා කියන්නේ මම කෙල තියෙන්න ඕනේ. අපි නෙමෙයි කියන්නේ මෙයා කියන්නේ. මයින්ඩ් එකේ තියෙන්න ඕනලු ඒවා. කෙල. ගූමයි excrements තියෙන බලගේ මයින්ඩ් එකේ. excrement කියවම x කියන වචන x අකුර X උඹලා හිතන්නේ sex කියන එක නේද? ඇයි? x කියනකොට දැන් කලින් Twitter එක නේද x උනේ? ඔව්. හරි තේරුම් ගනින්න. Twitter එකට තමයි x කියලා කියන්නේ. දැන් මම මේ කියන කතාව තේරුම් ගන්න බැරි සමහර ගොන් පිස්සු හැදිලා පිස්සුවෙන් කියවන පොන්න වගේ ඔයගේ කමෙන්ට් දායි. මේක තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන කෙනෙක්ම ඉන්නවනම් තේරුම් ගනි. කොහොමද මෙයා බලන්නේ? අපිට මොනවද මේ? අනේ මන් දන්නේ මට ඇත්තටම කරන්න වැඩක් නැද්ද ඔය ඇත්තටම. මන් දන්නේ ඌට ෆෝන් එක අරන් දුන්න එක වුණොත් එහෙම ගේ වැඩක් නැහැ කතා කරලා. ඇත්තටම හැම රටකම ඉන්නවා මේ වගේ අසික්කිත ඩයල් ඉන්නවා. මෙන්න මේ වගේ කියන වචන තේරුම. x කියන්නේ වචනය අකුරක්. හරිද? x කියන අකුරෙන් excrement කියන්නේ අසුචි වලට. ඒ හින්දා තමයි තොපේ මොලේ තියෙන්නේ මොකක්? excrement කියන්නේ අසුචි වලට. මුනම් මේ දන්නවා වැඩි වෙලා බා. ඒ වෙලාවට ඌ කනවා. ඒ ඔයාලා ගෙත් ඔය වගේ මාස 3 ඉංග්‍රීසි කෝස් එකක් කරලා ඉල්ල යාළුවෙක් ඔය වගේ ඉංග්‍රීසි කතා කරනවද? කතා කරනවා. මේෂන් කරන්න. මේෂන් කරා. අනිවාර්යෙන් යටෙන් මේෂන් කරන්න. ඒක මේ කමෙන්ට් බලන්න වගේ තත්ත්වයක් තියෙනවා. අපි කමෙන්ට් එකත් බලමු. ඔළුවත් කසන යසින් ගණන් ගන්න එපා අපි. අපිටම තියෙන ප්‍රශ්නේ. පඩේ ගන්නවා. රොහාන් දාලා තියෙනවා උඹේ දැනුම හරි විදියට පාවිච්චි කරා නම් මේ රටට කොයිතරම් දායක වුණාද යකෝ. කියලා වැඩක් නැහැ. මීටරයක් පිස්සු කෙල්ලනවා. ඇති. මු ගැන කතා කරලා ඇති ගූ ගැන ඇති. අපි යන් ඊළඟ එකට. වීඩියෝක් තියෙනවා. බලන්න ඉන්නවා. බලන්න නැත්නම් බලමු වීඩියෝ එක. මොයි දන්නේ. අර පව්යකෝ. ඉතාලට මේ පව්. පව්යකෝ රසට බලලා. කියලා වැඩන්නේ. මු මොනවද බම් මේ හොයන්නේ? ඒක නෑ කියලා ඌ හොයන්නේ. ඇත්තටම කොහෙද තියනවද කියලා ඌ දන්නේ නැහැ. ඔව් බම් මේව කරන්නේ වාව. අයියෝ. නිකන්ද බල්ලෙකුට නිදාස වැඩක් කරගන්න ඉන්න. බල්ලෙක්ටවත් ඉන්න දෙන්න රටක් මේ කියලා වැඩ. ගුබරියත් එනම් මේ වීඩියෝ එකෙන් අදට අපි වීඩියෝ ඉවර කරනවා. අපෝ TV අපිට සපෝට් එකක් දෙන්න ඔයාලා
අපිට ඉස්සරහට එන්න ලස්සන වීඩියෝ කරන්න ඊට වඩා වීඩියෝ කරන ඉස්සරහට එන්න ඔයාලා ඉතින් සපෝට් එකක් ඕනේ ඉතින් සපෝට් එකක් දෙන්න සපෝට් එකක් දුන්නොත් තමයි ඉතින් අපිට තව වීඩියෝ එකක් දාන්න ඉම්ප්‍රෙෂන් නේ එමුනේ කියන්නේ දන්නේ මම තරන්නම් මං ඉංග්‍රීසි දන්නේ නැහැ ඉතින් අර මොටිවේෂන් එකක් කියමු මොටිවේෂන් මම තමයි ඒවා කියන්නේ ඉංග්‍රීසි බට් නෝ මරන්න තේරෙන්නේ නැහැ මොනවා කියනවද මට කියලා තේරෙන්නේ ඒ දන්නේ අපි යන් මේ ඉදා ගන්නත් ඕනේ ඔව් රෑ වෙලා එන අපි ගිහින් එන්න බයි ආදරේ ඔක්කොටම